ආයුබෝවන් බයෝබයිට්ස් අපගේ YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන රෝගයක් ගැන. ඇත්තටම මේක බෝ නොවන රෝගයක්. අපි කතා කරන්නේ දියවැඩියා රෝගී තත්ත්වය ගැන. අද කාලේ තරුණ තරුණියන්ටත් වැඩි වශයෙන් මේ රෝගය හඳුනා ගන්නට තියෙනවා. ඉතින් මේකට හේතු මොනවද? කොහොමද අපි මේකේ අවදානම් සාධක එහෙම නැත්නම් රෝග ලක්ෂණ හඳුනාගන්නේ? අද මේ වීඩියෝ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා බලපාන නැත්නම් ඔබට හඳුනාගත හැකි රෝග ලක්ෂණ 10ක් සහ අවදානම් සාධක 10ක් පිළිබඳව ඔබ සමග කතා කරන්න. ඉතින් මේක ඔබට ඉතාම වැදගත්. ඔබට එහෙම නැත්නම් ඔබගේ පවුලේ කෙනෙක්ගේ ඔබගේ ආදරණීයයන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මේ තොරතුරු ඔබගේ දැනුමට ඉතාම වැදගත්. අපි මුලින්ම කතා කරන්නේ මොනවද මේ රෝග ලක්ෂණ 10ක. ඉතින් මේ රෝග ලක්ෂණ ඔබ තුළ තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම දියවැඩියාව කියලා තහවුරු කරගන්නේ නැහැ. දියවැඩියාව කියලා තහවුරු කරගන්න නම් ඔබ ළඟම වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ සඳහා ආධාර කරන වෛද්‍ය පරීක්ෂණ අනිවාර්යෙන් ඔබ සිදු කරගත යුතුයි. ඉතින් මේ රෝග ලක්ෂණ 10 පිළිබඳව අපි කතා කරමු. පළවෙනි රෝග ලක්ෂණය තමයි feeling tired all the time. ඔබට නිතරම ඇඟට වෙහෙස මහන්සි ගතිය දැනෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විවේකයක් ගන්න, ඔබ වැඩත් කරනවා, විවේක ගන්න. නමුත් විවේක ගත්තත් ඔබගේ ඇඟට වෙනදාට වඩා මහන්සියක් තෙහෙට්ටුවක් දැනෙනවා නම් ඒක නොසලකා හරින්න එපා. ඒක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මොකද සීනි වලින් තමයි කාබෝහයිඩ්‍රේට් නැත්නම් ග්ලූකෝස් වලින් තමයි ඒව දහනය කිරීමෙන් තමයි ඔබගේ ශරීරයේ සෛල වලට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. ඉතින් මේ දහනය වීම හරියට ඇඟේ ක්‍රියාකාරීත්වය වෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. ඔබගේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබිලා නැහැ. ඒ නිසා වෙහෙස මහන්සි ගතිය, තෙහෙට්ටු ගතිය ඇඟට දැනෙනවා. ඉතින් මේක දියවැඩියාව වලටම පමණක් ආවේනික ලක්ෂණයක් නෙවෙයි. වෙනත් රෝගයක මූලික ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණයක් කියලා දැනගෙන ඉන්න නොසලකා හරින්න එපා. දෙවැනි කරුණ තමයි ඔබට නිතරම අධික පිපාසය දැනීම. කොච්චර වතුර බිව්වත් ඒ වතුර තිබහ නැති වෙන්නේ නැහැ වගේ. කොහොමත් වතුර තිබහ ඇති වෙනවා. නමුත් ඒක සාමාන්‍යයි. නමුත් අසාමාන්‍ය විදිහට ඔබ නිතර වතුර තිබහ ඇති වෙනවා නම් ඒකත් නොසලකා හරින්න එපා. මොකද අපේ රුධිරයේ සීනි මට්ටම අධික නම් ඒක යාමනය කිරීම සඳහා මූත්‍රා සමග වැඩිපුර රුධිරයේ තියෙන සීනි පිටවීමක් සිදු වෙනවා. බහිස්රාවී පද්ධතිය මගින් ඇඟට අනවශ්‍ය දේවල් ඇඟෙන් ඉවත් කරනවා. ඉතින් නිතර ඇඟෙන් මේ මුත්‍රා පිටවීම වගේ දේවල් නිසා ඇඟේ තියෙන වතුර ප්‍රමාණය ඉවත් වීමක් සිදු වෙනවා. ඉතින් ඔබට නිතර වතුර තිබහ ඇති වෙනවා. ඉතින් මේකෙදි මුඛය වේලීම, ඇස් වේලිලා වගේ ඇඟට හරි වේලි ගතියක් දැනෙනවා. හමත් එක්ක වේලි ගතියක් දැනෙනවා. ඉතින් මෙන්න මේ තිබහ ඇතිවීම, නිතර තිබහ ඇතිවීමත් රෝග ලක්ෂණයක් කියලා මතක තියාගන්න දියවැඩියාවට අදාළව. ඒ වගේම දෙවෙනි කාරණේදී මම සඳහන් කරා නිතර ඔබට මූත්‍රා යන එකත්. එතකොට මේ මුත්‍රා බර නිතරම ඇතිවීමත් දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණයක්. වෙනදට වඩා ඔබට රාත්‍රී කාලයේදී නිතරම මූත්‍රා කිරීමට යන්න ඒ අවශ්‍යතාවය ඇති වෙනව නම් නොසලකා හරින්න එපා. ඒකත් දියවැඩියාවට අදාළ රෝග ලක්ෂණයක්. හතරවෙනි කාරණාව විදිහට අපි කතා කරන්නේ ඔබගේ බර අසාමාන්‍ය ලෙස වැඩිවීමකට හෝ විශේෂයෙන් අඩුවීමකට ලක් වෙනවා නම් ඒ කියන්නේ ඔබ වෙනද ගන්න ආහාරම තමයි ගන්න. ඔබ විශේෂ ආහාර එහෙම නැත්නම් ඩයට් එකක් පාවිච්චි කරෙත් නැහැ, එක්සර්සයිස් කරෙත් නැහැ. ඔබගේ බර අසාමාන්‍ය ලෙස අඩු වෙලා එහෙම නැත්නම් කාලයක් එක්ක කෙටි කාලයක් තුලදී බර අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා නම් නොසලකා හරින්න එපා. ඒකත් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. දියවැඩියාව එක කතා කරද්දී විශේෂයෙන්ම මේ බර අඩුවීම, මෙන්න බර වැඩිවීමත් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. පස්වෙනි කාරණාව විදිහට අපි කතා කරන්නේ ඔබට නිතරම බඩගිනි වෙන එක. කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ වගේ තව මොනවා හරි කන්නමයි හිතෙන්නේ. එතකොට මේ නිතර බඩගිනි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි ශක්තිය ලබා ගන්න තමයි ආහාර ගන්නෙ. ග්ලූකෝස් අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් ඔබගේ ඇඟ ඇතුලේ දහනය කිරීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඉන්සියුලින් හෝමෝන ක්‍රියාකාරීත්වය හරියට සිදු වෙන්නේ නැති වුණාම අවශ්‍ය ශක්තිය ඔබට ලැබිලා නැහැ නේ. ඉතින් මොළයෙන් ඔබට කියනවා මට ඒ අවශ්‍ය ශක්තිය ලැබුණේ නැහැ. තව කෑම කන්න කියලා ඒ පණිවිඩය මොළයෙන් ඔබට එවන විතර ඔබ නිතර බඩගිනි හැදෙනවා. ඉතින් මේක නොසලකා හරින්න එපා. බඩගිනි උණු ඵලයට කකා ඉන්නේ නැතුව මේක රෝග ලක්ෂණයක් කියලා පොඩ්ඩක් දැනගන්න. ඊළඟ කාරණේ තමයි පෙනීම අපහැදිලි වීම. අපි කියන්නේ බොඳ වෙලා වගේ පේන්න ගන්නවා. පෙනීමට දියවැඩියා රෝගියත් එක්ක රෝග ලක්ෂණයක් විදිහට බලපාන ඔබගේ ඇස් අක්ෂි අනිවාර්යයෙන්ම වසරකට වඩාක්වත් පරීක්ෂා කරගත යුතුයි. ඊට අමතරව දියවැඩියා රෝග ලක්ෂණයේදී මේ බොඳ වීම, පෙනීම අඩුවීම මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මොකද රුධිරයේ සීනි මට්ටම වැඩි නිසා ඒක ඔබගේ ඇස් තුළ පෙනීම හරියට පෙනීම ලබා දෙන්නේ නැහැ. ඊළඟ කාරණාව 7 වෙනි කරුණ විදිහට අපි කතා කරන්නේ තුවාල ඉක්මනින් සුව නොවීම.
සාමාන්‍යයෙන් තුවාලයක් වුණාම මේක සාමාන්‍ය ඔබ දන්නවනේ කොච්චර කාලෙකින් ඒක සනීප වෙනවද කියලා සාමාන්‍ය. නමුත් තුවාලයක් හැදලා ඔබට සති ගාණක් ඒක සනීප වෙන්නේ නැතුව තියෙනව නම් එතෙන්දී සැලකිය යුතු කරුණක් වෙනවා. මොකද දියවැඩියාව ඒ කියන්නේ ඇඟේ රුධිර සීනි මට්ටම වැඩි නම් ඉක්මනින් අපේ තුවාල සනීප වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඊළඟ කාරණාව විදිහට අපි කතා කරන්නේ අටවෙනි කාරණාව ඔබගේ අත්පා අපි කියන්නේ හිරිවැටීමට ලක් වෙනවා කියලා. අත්පා හිරිවැටෙනවා කියන්නේ අසාමාන්‍ය සර ඉදි කටු වලින් අනින්න වගේ. එහෙම සංවේදීතාවයන් දැනෙනවා. පොඩි පොඩි කූඹි කෑවක් දැනෙන්නේ නැහැ. ඉදි කට්ටක් කරුණක් දැනෙන්නේ නැහැ වගේ පොඩි පොඩි හිරිවැටීම් වගේ තියෙනවා නම් ඒකත් නොසලකා හැරිය යුතු කරුණක් නෙවෙයි. මොකද දියවැඩියා රෝගී තත්ත්වයේදී ඔබගේ සියුම් ස්නායු වලටත් මේ රුධිර මට්ටම වැඩි නිසා හානි ඇති වෙන්න පුළුවන්. ඉතින් මූලික රෝග ලක්ෂණයක් විදිහට මුල් කාලයේදී මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නවවෙනි කාරණාව විදිහට අපි කතා කරන්නේ නිතර ආසාදන වලට ලක්වීම. ගේ කට නිතරම තුවාල වෙනවන, ඒ වගේම අපිට නිතරම මුත්‍රා ආසාදන ඇති වෙනවන, ඒ මුත්‍රා වාහිනී පද්ධතිය ආශ්‍රිතව ආසාදන නිතරම ඇති වෙනවන, ඒ වගේම සමේ ආසාදන, ස්කින් ඉන්ෆෙක්ෂන්ස්, ගම් යුරින් ඉන්ෆෙක්ෂන්ස් මේවා නිතරම ඇති වෙනවන එතෙන්දිත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මොකද රුධිරයේ සීනි මට්ටම වැඩි නම් ඒක ඔබගේ ඉමුනිටි එක ඔබගේ ප්‍රතිශක්තිය අඩු කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඉක්මන නිතරම ආසාදන හැදෙන්න බලනවා. අඳුර පැහැති පැල්ලම් ඇති වෙන්නත් පුළුවන්. මොකද විශේෂයෙන්ම බෙල්ල ආශ්‍රිතව එහෙම නැත්නම් කිහිලි ආශ්‍රිතව වගේ අඳුර පැල්ලම් ඇති වෙනව නම් ඩාර්ක් පැචස්, ස්කින් පැචස් වගේ ඇති වෙනව නම් ඒකත් රිසර්ච් සහන් කරලා තියෙනවා. ඉන්සියුලින් රෙසිස්ටන්ස් අපේ ශරීරයේ ඉන්සියුලින් වලට ප්‍රතිරෝධතාවයක් දක්වනකොට ඒ වගේ අඳුර පැහැලප හැම මත පිට ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය කරුණු 10 තමයි අද මම මේ වීඩියෝ එක තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අනුතුරු ඇඟවීමේ ලකුණු වගේ තමයි. මේ දේවල් තියෙනවා නම් ඔබ සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යයෙන්ම මේ සඳහා අදාළ වෛද්‍යවරයෙකු මොන ගිහිලා අදාළ වෛද්‍ය පරීක්ෂණ කරගන්න. ස්ක්‍රීනින් ටෙස්ට් එකක් අපි කියන්නේ දියවැඩියාවට ආශ්‍රිතව මේ දේවල් කරගන්න. ඉතින් මේ රෝග ලක්ෂණ තමයි අපි කතා කරේ. අපි තවත් වීඩියෝ එකක් තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද දියවැඩියාව හැදෙන්න පුළුවන් ප්‍රධාන රිස්ක් ෆැක්ටර්ස්, අවදානම් සාධක මොනවද කියලා. මේ වීඩියෝ එක තුලින් අපි කතා කරේ රෝග ලක්ෂණ ගැන. ඉතින් මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මොන ගිහිලා මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ කරවා ගන්න. ඉතින් මේ වීඩියෝ එක තුළ ඔබට දැනීම වර්ධනය කර ගැනීමට තොරතුරු ලැබුණා නම් ඒ වගේම මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත මේ වගේ වීඩියෝ එකකින් ඔබව හමු වෙන්න. ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්.